අයියෝ හා ඉවර වෙන්නම කන්න ඕනේ. මේක අල්ලගන්න මම. අල්ලගෙන කන්න මම කවන්න ඕනද? මල කන්න කාලා දෙන්න. කම්බියේම කන්න. ඔන්න පිළිම වහන්සේගේ සිමෙන්තියෙන් කරන්න තියෙන නිර්මාණ වැඩ ඔක්කොම ටික ඉවරයි. දැන් ලැහැස්ති තීන් තාලේප කිරීම ආරම්භ කරන්න. අප්‍රේල් 29 මගේ උපන්දිනයේ දවස වෙනකොට අපි කතා වුණේ පිළිමේ තීන් තාලේප කිරීම මට්ටමට ගමු කියලා. දැන් පටන්ගෙන කරගෙන යනවා. හරි. මේක කෙලින් ඉතාලියෙන් හම්බෙච්ච එකක්. කාටද පිස්සා ගෙනල්ලා තියෙන්නේ? අපි කරන අයට බමන. අන්න එහෙම අපිට කෙලින්ම කියනවා. උත්තම පුරුෂ බහුවචනෙම කෙලින්ම ජයන්ත මගේ උපන්දිනයේ ජය විතරයි මේ පෙට්ටි පිටින් අරගෙන ඉන්නේ. කීයක් නම බිම්බුතක්? 25. පේනවනේ. කේක් මේ අක්ක බලන්න. කේක් 1යි 2යි. ආ කේක්ද? කේක් එක ඒවා එනවා. ගොඩක් පිං ඈ. තේරෙනවද කට්ටිය ආදර්ශයට ගන්න ඕනේ නාය. නේ නෙල්සන් මාම. දැන් වාල මොනවද ගෙනාවේ? ඈ? අපි කන්ට විතරයි ආවේ. කන්ට විතරයි. මේ ළඟට එනවා. මොකටද ආවේ මාම? කන්ට ආවේ. කන්ද. කම එහෙම කපන්න. කොහොමද මේකත් කවුනේ මේ නෙළුම් මලක් කන එක දක්ක නැහනේ නෑ ඒකයි කේක් තියනවා වෙනවා පීට්සාක් ගෙනල්ලා තින්නේ පීට්සා කනවද කේක් කනවද නෙල්සන් මාම එන්න මේකද කෝකද කන්නේ මේවද මේකද අම්මත් අය ලොකු කෑල්ල ඉන්නේ ඔහොම කන්නේ නේ. දවල්ට කෑම වුණත් නෑ ඒක කෑම. ඔහොම නෙවෙයි මේ. අයියෝ හා ඉවර වෙන්නම කන්න ඕනේ. හරි කට්ටිය. ගන්න. කොහොමද මේක ඉවර වෙනවද මම දන්නවා. කරලා කොහොමද? ඈ? හරි රාජ මට ඔහොම අල්ලගෙන යන්න. එදින ඔක්කොම වනේ. හරි අක්කා ඉන්න ගන්නු. ගත්තද? පීසා කනා එන්න මහින්දයටයි අනුරටයි ආ බීම එකත් ඔයාලා දෙන්නට බෝතල් තැන් තැන් වල දාන්න බෑ. ඔයාලගේ බීම එක එන්න වෙලා යනවා. මේක අල්ලගන්න මම. අල්ලගෙන කන්න මම කවන්න ඕනද? මල කන්න කාලා දෙන්න. කම්බියේම කන්න. රායිද? ක්ලියර් කෝඩ් එක ඉවර වීගෙන එනවා. ඉවර වෙන්න ආසන්න මට්ටමට දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න අද අපේ නෙමෙයි මගේ කෙනයිනේ. මගේ උපන්දිනේ දවසේ කේක් හම්බෙනවා කේක් එක්කත් අරගෙන ඉතාලියේ ඉඳලා ඉතාලියේ මිලානෝනේ වෙරෝනාවල මේගොල්ලෝ ඉතින් ඉතාලිය කට්ටිය දන්නවා ලංකාවේ අය කොහෙද කියලා දන්නේ නැහැ දැක්කම දන්නවා ඉතාලියේ සඳගිරි සෑය වන්දනා කරන්න එන ගමන් අපි කියලා තියෙන විදිහට මොන්න රෝස පැල ටිකකුත් අරගෙන අවිල්ලා තියෙන්නේ අපි දැන් රෝස ඉන්දිය මේ දවස්වල කරගෙන යනවා ඒ අතර අද උපන්දිනේ දවසේම කේක් ගෙනාවේනේ අපේ කේක් කෑවයි උනාට නේ කෑව නේද කේක් කෑව කොහෙද දෙන්න නිට්ටඹුවේ අම්මයි පුතයිද ඈ එහෙනම් නෝනයි මහත්තයයි නිට්ටඹු ඉඳලා මෙන්න ලස්සනට එන්න මෙතෙන් කාර් එකක් පිරෙන්න රෝස මල් අරගෙන ඇවිල්ලා තියෙනවා මේ ඔක්කොම අපේ ඈතින් පේන හන්තාන සඳගිරි සෑ භූමියේ සඳගිරි සෑයවට හිටවන්න තමයි මේ ලස්සන රෝස මල් පැල ඔක්කොම ටික අරගෙන ඇවිල්ලා තියෙන්නේ පේනවනේ රතු පාට රෝස පාට පාට රෝස මල් වර්ග ගොඩක් අරගෙන ඇවිල්ලා තියෙනවා ඔයාලා මොනවද කරන්නේ ව්‍යාපාරකට මොනවද ව්‍යාපාරේ පොර පැල ඒ ඔක්කොම කරනවා ඔයාලගේ මල් තවනුකුත් කරනවද මොනවද තියෙන්නේ අපි දැන්ට එළවලු පැල යන්නේ හොඳට මේක මම එළියෙන් ගත්තේ හිතවත් එක්කෙනෙක් එළවලු පැල කොහෙට දාලා යවන්නේ ඒක අපි ගාවට එනවා අපි හඳුනේ ගන්න එළවලු පැල වර්ග ගන්න කට්ටිය එනවා කොහෙද තන ටවුන් එකේමයි නිට්ටඹේ ටවුන් එක පටන් ගන්න අපේ ගේක යන්නේ ඔයාලගේ ගෙදරින් තමයි ටවුම පටන් ගන්න නේ නුවර පැත්තෙන් නම් එද්දි නිට්ටඹ කියන බෝඩ් එක තියෙන අපේ ගේක පාරේ වම් පැත්තේ මෙහි ඉඳලා යනකොට වම් පැත්තේ අපිත් එන්නම් දවසක එතකොට ඔන්න නිට්ටඹුවේ
එළවලු පැල වර්ග වෙළඳාම් කරන වෙළඳ ආයතනයේ නම මොකද්ද? සමීරා. සමීරාද? අක්කා. සමීරා ඇග්‍රෝ ආයතනයේ යුවල අද ලස්සන රෝස පැල ගොඩක් සඳගිරි සෑය වටේ හිටවන්න අරගෙන අවිල්ලා තියෙනවා. ගොඩක් පිං දෙන්නට. මෙන්න මේ දෙන්න අරගෙන ආපු රෝස පැල.